චමාගේ අලුත් කඩෙන් මේවද කන්න දෙන්නේ. හෙලෝ ෆුඩිස් ඔන්න අදත් අපි ඇවිල්ලා ඉන්නවා ෆුඩ් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. මේක වෙන කොහෙවත් නෙමෙයි මේක චමා ෆුඩ් ප්‍රයිවට් ලිමිටඩ්. අපි දැක්ක Facebook එකේ ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා, TikTok එකේ ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා ප්‍රයිස් කිලෝ ගානට මේ ෆ්‍රයිඩ් රයිස් බිරියානි දෙන පොට් එකක් කියලා. ඒ හින්දා අද අපි උදෙන්ම ගියා ජායලට ගිහිල්ලා අපි ඕඩර් කරා මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් රෙගුලර් පෝෂන් එකක්. ඒක උනේ රුපියල් 1450යි. එහෙනම් අද අපි ඒක try කරලා බලමු. එහෙනම් ඔන්න අපි දැන් ඒගොල්ලෝ දුන්න පැකින් එක අන්බොක්ස් කරන්න යන්නේ. අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම මම පෙන්නනවා ඔයගලන්ට ඒගොල්ලෝ ඉෂු කරපු බිල් එක චාමා එකේ. චාමා ෆුඩ් එකෙන් මෙන්න තියෙනවා ෆ්‍රයිඩ් රයිස් රෙගුලර් පෝෂන් එක බිල් කරපු රිසිට් එක. ඒ වගේමයි අපිට රයිස් මේ කියන්නේ මික්ස් රයිස් එකට ඒගොල්ලෝ දීලා තියෙනවා සයිඩ් ඩිෂ් එකක් විදියට චිලි පේස්ට් එකක් දීලා තියෙනවා. ලස්සන පැකින් එකක මේක දීලා තියෙනවා. මම කොහෙදවත් මේක දැකලා නැහැ. මේ වගේ මේ පැකින් එකක චිලි පේස්ට් එකක් එනවා. අපි බලමු එන අනිත් එක අන්බොක්ස් කරලා. ඒ වගේමයි විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මේ බලන්න මේ දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඕනම තැනකට ගියොත් රෙස්ටුරන්ට් එකකට ගියොත් ඔයගලන්ට සාමාන්‍යයෙන් දෙන්නේ කොලයක හරි මොකක් හරි නිකන් කාඩ්බෝඩ් බොක්ස් එක වගේ ඔතලා ඒක මේක ඒගොල්ලෝ දීලා තියෙන්නේ මේ ලස්සන අර ඊයන් කොලේ එන පැකින් එක දාලා ලස්සනට දැක්ක මාස ඉදන විදිහට ඒ වගේමයි සයිඩ් ඩිෂ් එකක් දීලා තියෙන මේ විදිහටමයි. විශේෂයෙන්ම කියන්න ඕන පැකින් එක අතින් නම් වැඩේ සුපිරිටම කරලා තියෙනවා. අපි එහෙනම් බලමු ඒ වගේමයි කෑම එකක් හොඳයිද කියලා. මෙන්න ගායිස් කියනවා මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක මෙන්න කොහොමද බැලූ බැල්මට රයිස් එක සුවඳයි. ඒ වගේමයි කියන්න ඕන දාලා තියෙන්නේ බාස්මති හාල. මට දැනු බැලු බැලමට පේනවා චිකන් කෑලි සොසේජස් කෑලි දැල්ලෝ කැරට් දැනට මේක පේන තියෙනවා. අපි එනම් ට්‍රයි කල්ල බලමු කොහොමද රස කෝගගේ වේද කියලා. මේකම තියාගෙන එනම් මන් ට්‍රයි කල්ල බලන නැත කාටර කියන්න පුල ම මේක වෙන කොයින් අරගෙන පයක් කියලා මේකම තියලා චාමගි දුන්න පැකින එකම තියලා අපි ට්‍රයි කල්ල බලමු. අපි එන චිලි පෙස්ට ඇඩ් කරගෙන චිලි පෙස්ට එක මදාගමුණේ. චාම කෝමත් වැඩේ නීට්කට පිළිවලට කරන්න මනුස්සෙක් කියලා හැමෝම දන්න. එයාගේ පුඩ්‍රියවලත් දන්න පිළිවෙලකට කන්න පිළිල්ලකට වැඩේ කරගෙන යන්නේ. ඒද මේ වැඩ පිළිවලට තියෙනවද කියලා අපි බලමු මේක කාලා. එහෙනම් ඔන්න මම try කරලා බලනවා. try කරපු chicken sausage දැල්ලෝ ජායලෙන් ඉතින් මික්ස් රයිස් එකක් කනවා කියන්නේ වෙනමම ආතල් එකක් ඒක. sausages කෑලි chicken කෑලි එලවලු මේකට එලවලු මේ කැරට් කියන්නේ vegetables හොඳට ඇඩ් වෙලා තියෙනවා මේ රයිස් එකට. විශේෂයෙන්ම බලන්න ඕන මේ චාම කියන හැමතිස්සම එයා චිලි පේස්ට් එකට ආසයි කියලා. එයාගේම ස්පෙෂල් එකක්ද මේක කියලා අපි පොඩ්ඩක් try කරලා බලන්න මම. ඒක විතරක් නිකන් කාලා චිලි පේස්ට් එක නම් සුපිරි. චිලි පේස්ට් එක නම් ඇත්තටම රහයි. මේ වගේ මික්ස් රයිස් එකකට චිලි පේස්ට් එක අනිවාර්යෙන් ඕන. මේ චිලි පේස්ට් එක නියමෙටම මේ රයිස් එකට සෙට් වෙනවා. ඒ වගේමයි තව පොඩි දෙයක් කියන්න ඕන.
සමහරු ප්‍රයිස එක කද්දි පොඩක් ග්‍රේවිය එකක් හොයනවා මික්ස් ප්‍රයිස් එකට ග්‍රේවිය එක කොච්චර දුරට යනවාද කියන එක එච්චර මම ලොකු අයිඩියා එකක් නැහැ හැබැයි සාමාන්‍යයෙන් මම නම් ග්‍රේවිය එකක් දාගන්නේ නැහැ මෙතන ග්‍රේවිය එකක් දීලා නැත්නම් ඒ හින්දා වෙන්නේ නැති මං හිතන්නේ අනිත් පෝෂන්ස් වලට මං හිතන්නේ අනිත් හම්බෙන චිකන් ෆ්‍රයිඩ් රයිස් වලට ඒවට මං හිතන්නේ ග්‍රේවි එකක් යනවා ඇති අපි නම් තව කටක් කාලා බලමු ඔයාලන්ට පේන ඇති මේක මේ කප් අතට ගත්තාම හැම තැනම මීට් අයිටම් තියෙනවා ඒ වගේමයි කැරට් කෑලි බීක්ස් කෑලි හොඳට ඇඩ් වෙලා තියෙනවා ඇත්තරම මේක වෙනස්ම අත්දැකීමක් අපි මේකේ මේ චාමගේ එකේ වෙනමම මෙනු එකේ වෙනමම රහක් තියෙන්නේ වෙන තැන්වලට වඩා පොඩ්ඩක් වෙනස් ඒ වගේමයි ඔයගලන්ට කියන්න ඕන මේක මේ ඔයගොල්ලෝ මේ තැන හොයාගන්න අමාරු වෙන්නේ නැහැ ජායල ටවුන් එකේම මේක තියෙන්නේ ජායල ටවුන් එකේ ඔයගොල්ලෝ කොළඹ ඉඳන් යනවා නම් දකුණු අත පැත්තේ තියෙන්නේ ඒ වගේමයි මේගම පැත්තේ ඉඳන් යනවා නම් වම් අත පැත්තේ තියෙන්නේ ඒ වගේමයි තව විශේෂ දෙයක් කියන්න ඕන දැනට මෙතන තියෙන්නේ ඒගොල්ලන්ගේ රයිස් අයිටම් විතරයි රයිස් වලින් යන ඒවයි තව බුරියානි ඒ ටික විතරයි හැබැයි චාම ගෙව්වල් ළඟදීම කොත්තු වෙන්න කොත්තු ඒගොල්ලෝ බාර ගන්නවා කියලා කොත්තු වැඩේ පටන් ගන්නවා කියලා එතකොට ඔයගොල්ලන්ට කොත්තුවක් ගන්නත් පුළුවන් ජායලේ තව දෙයක් කියන්න ඕන චාම කියන්නේ මේ ෆීල්ඩ් එකේ හොඳට කාලා අර හැම කෑමම හොඳට රස විඳපු මිනිස්සෙක් එයාට ඉතින් මේ කෑම කියන එක එයාට කියන්න පුළුවන් එයාට මිනිස්සුන්ට දෙන්න පුළුවන් එයාට හිතන විදිහට ඒ කියන්නේ එයා දන්නවා කොහොමද මේක හදන්න ඕන මිනිස්සුන්ට මොන විදිහට දෙන්න ඕන කියන එක එතකොට කෑම නම් චාම නම් කෑම තමයි එහෙනම් අපි මේක කාලා බලමු කොහොමද කියලා චිලි පේස්ට් එක ඇත්තටම සුපිරි ෆ්‍රයිඩ් එග් දෙලා තියෙනවා කවුරුහරි කොළඹ අවට කොළඹ ඉන්නවනම් ගිහිල්ලා කෑවත් පාඩු නෑ මේ පෝෂන් එක try කරලා බලන්න ඒ වගේමයි මේකේ මේක අපි ගත්තේ මේක ගත්තේ රෙගුලර් සයිස් පෝෂන් එක මේක උනේ රුපියල් 1450යි ඒ වගේම මේකේ එනවා ලාර්ජ් පෝෂන් එක ලොකුම පෝෂන් එක මම හිතන්නේ 3 දිනට 4 දිනට කන්න පුළුවන් 3 දිනට වගේ කන්න පුළුවන් මේක රුපියල් 1950යි වෙන්නේ ඒ වගේමයි මේක විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා මේ රෙගුලර් පෝෂන් එක කියන්නේ සාමාන්‍ය රෙගුලර් පෝෂන් එකක් කියන අපි දන්න විදිහට සාමාන්‍ය එක්කෙනෙක්ට තමයි රෙගුලර් පෝෂන් එක සෙට් වෙන්නේ හැබැයි මෙතන මේ චාම ෆුඩ් එකේ ඒගොල්ලෝ දෙන රෙගුලර් පෝෂන් එක දෙන්නෙක්ට ඇති ඒ හින්දා ඔයගොල්ලෝ දැන් සාමාන්‍ය දෙන්නෙක් වගේ යනවා නම් රෙගුලර් පෝෂන් එකක් ගන්න කට්ටිය පොඩ්ඩක් සෙට් වෙලා යනවා නම් ලාර්ජ් පෝෂන් එකක් ගන්න ඒ වගේම විශේෂයෙන්ම තව දෙයක් අනිවාර්යෙන් කියන්න ඕන අපේ ෆෑන්ස්ලා කට්ටිය ඉන්නවා අපේ YouTube channel එක බලන කට්ටිය අපි තමයි චාම ෆුඩ් එකේ පළවෙනි YouTube review එක කරන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේක බලන්න දාලා දවස් දෙකෙන් ෆුඩ් රිවිව් එක කරන පළවෙනි YouTube channel එක HSL Food Seekers ඒ වගේමයි අපිව subscribe කරන්න අමතක කරන්න එපා අපි තවත් මේ වගේ රස කෑම තියෙන තැන් හොයාගෙන අලුතින් දාන තැන් හොයාගෙන budget place හොයාගෙන HSL Food Seekers ලා YouTube එකේ ලොකු දෙයක් කරන්න ඉස්සරහට හිතාගෙන ඉන්නවා අපේ channel එක subscribe කරන්න එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම් එහෙනම් ඔයගලන්ට ජය වේවා